ගන්න එපා. කොටා ගනි අප්පා ගනි 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 යංකෝ ගනි ගනි යංකෝ මේ චමින්දු මල්ලිලාගේ මචං කොටයි කියලා විහිළු කරන්නේ සීමාවක් තියෙනවා. හරි හරි බං විහිළුවක් කරේ ඔය එන්නේ අනිත් කොට මූටරම් මල පෑලි ඉන්නේ. උඹලා කොට ජීවිත ගැන නම් මට තේරෙන්නේ නෑ බං. ඉතින් උඹලා දැන් උස යන කල්ලේද නේද බං? හරි හරි හිතන්න එපා. උඹලා කවදා හරි උස යන. අඩු කොට කීයද බං? මේක නෙමෙයි චමිතු. ඔය උඹ ඉඳගෙන ඉන්නේ නැත්නම් ඔය උඹේ උසද? උඹ එන කොටයි යකෝ. ඒක මරු. යකෝ දැන් ඉන්න පොඩි උණු තුසයි බං තොපි දෙන්නට වැඩිය. ලැජ්ජායි බෑ බං. තාත්තලා උඹ දන්නවද කොටේ උන්ට ගල්ල හිඳින්න ලැජ්ජයි කියලා? ඔයද වෙන්නත් ඇති උඹලා කොටයිනේ. In nomine Patris et Filii et Spiritus Sancti. ඒ වුණාට කොට උන්ට කතා දිගින් දිගටම හැමතැනම මඩ ප්‍රහාර යන එක වැරදි. උන් හිතලා කොට උනේ නේ. මොකක්වත් හිතලා කොට කරගත්තෙත් නෑ. මේ ආත්මෙනම් මඩ අඩියක් දෙට්ටලා තියෙන බබා මොකෙක් ඉදන්නේ.